සුබ දවසක් හැමෝටම. අපි කලින් වීඩියෝ එකේ කතා කරා HTML එක කොහොමද JavaScript use කරන්න කියලා. ඉතින් මේ JavaScript use කරලා අපිට පුළුවන් වුණා HTML වල තියෙන static content එකක් dynamic JavaScript use කරලා වෙනස් කරන්න. ඉතින් වීඩියෝ එක බලමු නැති කෙනෙක් ඉන්නවා නම් නැත්නම් ඔයා මේ lesson series එකට අලුත් කෙනෙක් නම් පළල description එකේ මේ playlist එකට අදාළ link එක දාලා තියෙනවා. කැමති කෙනෙක්ට මේ HTML lesson series එක start කරන්න පුළුවන්. ඒ link එක හරහා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න හදන්නේ HTML වල කොහොමද file path හරියට use කරන්න කියලා. ඉතින් ඔයාලට මේ screen එකේ පේනවා මම sample හදාගත්ත HTML file එකක් තියෙනවා. ඒ වගේම මේ HTML file එකේ තියෙන location එකේම computer.jpg කියලා image එකක් තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට මුලින්ම කරලා පෙන්නන්නම් අපි කලින් lesson වල කරා වගේ image එකක් import කරලා. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍ය විදිහට image element එකේ src කියන attribute එකට අපි same file එකේ තියෙන location එකේම image එකක් තියෙනවා නම් ඒ image එකේ නම මේ විදිහට extension එකත් එක්ක enter කරලා අපිට ඒ image එක display කරගන්න පුළුවන්. මේ HTML file එක open කරාම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි හිතන්න මෙතන මේ folder එක ඇතුලේ තව folder එකක් තියෙනවා images කියලා. මේ images කියන folder එක ඇතුළට මම computer.jpg කියන image එක insert කරනවා. ඒ වෙලාවට අපි මේ src කියන එකේ image එක insert කරන්නේ මේ images, ඒ කියන්නේ images කියන folder එකේ computer.jpg කියන image එක තියෙනවායි කියලා. මේ විදිහට මම save කරලා මේක refresh කරලා බලනවා. ඔයාලට පේන ඇති image එක සාමාන්‍ය විදිහට display වුණා. ඊට පස්සේ මම තව folder එකක HTML file එකක් හදා ගන්නවා. මම sample කියලා folder එකක් හදලා ඒක ඇතුලේ අලුතෙන් හදනවා HTML file එකක්. ඒ file එකට මම sample කියලා නම දෙනවා. දීලා මම මේ සාමාන්‍ය විදිහට මෙතන තියෙන image element එක copy කරගන්නවා. copy කරලා මෙතන paste කරනවා. paste කරලා මම දැන් එතන තිබ්බ විදිහට location එක මේ විදිහට දීලා මම මේක run කරලා බලනවා. ඔයාලට run කරාට පස්සේ පේන ඇති image එක display වෙන්නේ නැහැ. හැබැයි මම මෙතන ඉස්සරහට ස්ලෑෂ් එක දීලා මේක සේව් කරොත් ඔයාලට පේන ඇති image එක display වෙනවා. මොකද මේ ස්ලෑෂ් එක ඇඩ් කරාට පස්සේයි ඒ ස්ලෑෂ් එක නැති වෙලාවටයි මේක display වෙන්නේ නැත්තේ හේතුව. මෙයා හැම වෙලෙම බලන්නේ මේ ෆයිල් එක තියෙන location එකේම මේ image folder එක තියෙනවද ඊට පස්සේ computer.jpg image එක තියෙනවද කියලා. ඇත්තටම ඒ විදිහට නෙමෙයි image එක තියෙන්නේ. ඒක තියෙන්නේ images කියන folder එක ඇතුලේ. ඒ කියන්නේ ඒක තියෙන්නේ sample folder එක එළියේ. හැබැයි අපි මෙතන ස්ලෑෂ් එක දුන්නට පස්සේ වෙන්නේ එයා බලනවා මේ ෆෝල්ඩර්ස් ටික නැත්නම් මේ ප්‍රොජෙක්ට් එක තියෙන root folder එක මොකක්ද කියලා. root location එකට යනවා. root location එකේ ඉඳන් තමයි එයා හොයාගෙන ඉන්නේ images කියන folder එකේ computer.jpg කියන image එක. අන්න ඒ නිසා තමයි මෙතන image එක display වුනේ. අපිට මේක තව ක්‍රමයකට කියන්න පුළුවන්. අපි ඉන්නේ sample folder එක ඇතුලේනේ. අපිට කියන්න ඕන මෙයාට sample folder එකෙන් එළියට යන්න කියලා. ඒක කියන්නේ මේ විදිහට ඩොට් දෙකක් තියලා ස්ලෑෂ් එක දීලා. එතකොට අපි එයාට කියනවා ඔයා sample folder එකේ නැත්නම් current location එකෙන් එළියට යන්න. එළියට ගිහින් images කියන folder එකට ගිහින් පස්සේ computer.jpg කියන image එක open කරගන්න. ඔන්න ඒ වෙලාවටත් image එක මේ විදිහට display වෙනවා. එතකොට මේ ක්‍රම තුනට ඔයාට විවිධ අවස්ථාවලදී use කරන්න වෙනවා මේ ක්‍රම කිහිපය. නැත්නම් මේ ක්‍රම තුන ඔයාගේ HTML ෆයිල් එකට ඔයාගේ location එකේ හරි ඔයාගේ folder path එකේ හරි තියෙන ෆයිල් එකක් හරි image එකක් හරි import කරන්න. අපි මේ වගේ images නැත්නම් ෆයිල් එකක් import කරනවට නැත්නම් මේ වගේ location එක නැත්නම් මේ file path එක දෙන එකට අපි කියනවා relative file path කියලා. එතකොට මේකේ තියෙන වාසිය තමයි ඔයා මේ HTML folder එක තවත් computer එකට අරන් ගිහින් open කරාට පස්සේ ඔයාලට ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ෆයිල් එක යූස් කරන්න පුළුවන්. එතකොට image එකයි folders ඇතුලේ තියෙන files සේරම ඔයා copy කරගෙන යන්නේ. හැබැයි ඔයා මේකට absolute path එකක් දුන්නොත් නැත්නම් full path එක මෙතනට දුන්නොත් image එක ඔයාගේ computer එකේ විතරයි display වෙන්නේ. එයාගේ display වෙන්නේ නැහැ. එයාගේ location එක වෙනස් වුණොත්. absolute path එක කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මුලින්ම image එක තියෙන location එකට ගිහින්
මේ ඉමේජ් එක මේ විදිහට drag කරගෙන යන්න මේ browser එකට. ඊට පස්සේ ඔයාලට කෙලින්ම path එක බලා ගන්න පුළුවන්. මේ path එක ඊට පස්සේ මම copy කරලා මම දෙනවා මගේ HTML code එක ඇතුළට. ඔයාලට පේනවා ඇති මේ වගේ absolute path එක අපිට define කරලා display කරන්න පුළුවන්. හැබැයි මෙතනදී තියෙන අවාසිය තමයි මෙතනදී මෙයා file path එක විදිහට ගන්න මගේ computer එකේ තියෙන folder location එකේ තියෙන image එක. එතකොට ඔයා මේ folder එක ගිහින් copy කරන අනිත් PC එකේ නැත්නම් computer එකේ file path එකක් මේ විදිහට නැත්නම් මේ image එක display වෙන්නේ නැහැ. එතකොට absolute path එකක් අපි use කරනවා නම් අපේ HTML file එක image එකක් හරි file එකක් හරි display කරන්න ඒක suitable වෙන්නේ නැහැ නැත්නම් සුදුසු වෙන්නේ නැහැ HTML ෆයිල් එකක් වෙනත් තැනකට අරගෙන යනවනම්. එතකොට හැම වෙලෙම අපි best practice එකක් විදිහට නැත්නම් standard level එකක් විදිහට අපි HTML ෆයිල් එකක් coding කරද්දී අපි කරන්නේ relative path එකක් set කරන එක මේ image හරි file හරි define කරද්දී. ඒ වෙලාවට මේ අපේ project එක වෙන computer එකකට move කරත් නැත්නම් copy කරගෙන open කරත් ප්‍රශ්නයක් නැතුව image එක open වෙනවා. ඉතින් ඒ වගේම අපිට මම කලින් lesson එකේ කරා වගේ අපිට පුළුවන් මෙතනට ඉන්ටර්නෙට් එකේ වෙනත් තැනක තියෙන image එකක් වුණත් ඒ image එකේ image address එක copy කරගෙන ඇවිල්ලා මෙතනට දාලා ඒක display කරවන්න. මම sample වලට කරලා පෙන්නන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. හිතන්න මට මේ image එක මගේ HTML file එකේ display කරගන්න ඕන. ඊට පස්සේ මම කරන්නේ මේ image එක උඩ right click කරලා open in new tab කියන එකට යනවා. ඊට පස්සේ image එක උඩ right click කරලා copy image address කියන එක දෙනවා. මම කෝඩ් එකට ඇවිල්ලා මේක paste කරනවා. එතකොට මට මේ image එක බලා ගන්න පුළුවන්. එතකොට මේ වගේ වෙලාවටත් අපි මේ image එකේ location එක අරන් මේ දෙන file path එකට අපි කියන්නේ absolute file path කියලා. මොකද මේ domain address එකේ මේ file එක තියෙන තැන තමයි මේ location එක තියෙන්නේ. මේකෙදිත් මේ image එක වෙනත් තැනකට move කරොත් නැත්නම් මේ domain name එක වෙනස් කරොත් මේ image එක display වෙන්නේ නැහැ. මොකද හේතුව මෙතන අපි absolute path එකක් අරන් තියෙන නිසා. ඒ නිසා ඔයාලා හැම වෙලෙම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා HTML ෆයිල් එකක් ක්‍රියේට් කරනවා නම් වෙනත් සෝස් එකක නැත්නම් වෙන වෙබ්සයිට් එකක තියෙන ඉමේජ් එකක් ඔයාගේ වෙබ් පේජ් එකේ පෙන්වනවා වුණත් ඒකෙදි ඔයා මේ වගේ URL use කරන්න එපා. ඒ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ project location එකටම දාලා relative path එකක් විදිහට ඒක define කරන්න. එතකොට සාමාන්‍ය විදිහට ඔයාගේ ඒ HTML ෆයිල් එක ඕනෑම කම්පියුටර් එකකට copy කරත් වැඩ කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපිට HTML වලදී ෆයිල් පාත් යූස් කරන්න පුළුවන්. එතකොට මේක සමරයිස් කරලා ගත්තොත් ඔයාලා ඉගෙන ගත්ත දේ තමයි HTML වල කොහොමද ෆයිල් පාත් යූස් කරන්නේ? ෆයිල් පාත් වර්ග දෙකක් තියෙනවා. absolute file path ඒ වගේම relative file path. relative file path එකේදී වෙන්නේ අපේ project එකේ ඒ HTML ෆයිල් එක තියෙන location එකේ ඉඳන් අපිට පුළුවන් ඒ same project location එකේ ඉඳන් ඒ ෆයිල් ටික access කරන්න. ඒකේ තියෙන වාසිය තමයි වෙනත් කම්පියුටර් එකකට අපි මේ project එක අරගෙන ගියත් සාමාන්‍ය විදිහට open වෙනවා. absolute file path එකේදී වෙන්නේ ඒකෙදී ෆයිල් එකේ path එක විදිහට ගන්න මුළු කම්පියුටර් එකේ තියෙන folder location එකම එතෙන්දී ඒ ෆයිල් එක නැත්නම් ඒ project folder එක වෙනත් තැනකට අරගෙන ගියොත් ඒ කම්පියුටර් එකේ තියෙන folder location එක වෙනස් නම් ඒ image එක ඒ නැත්නම් ඒ ෆයිල් එක display වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි website එකක තියෙන image එකක් import කරත් ඒ image එක වෙනස් කරොත් හරි ඒ website එකේ නම වෙනස් කරොත් නැත්නම් domain name එක වෙනස් කරොත් ඒ image එක අපේ web page එකේ display වෙන්නේ නැහැ. issue එකක් නැතුව use කරන්න පුළුවන් වෙන්නේ relative file path එක follow කරොත් විතරයි. මේ lesson එකෙත් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.